අපි අද සංඥා භාෂාවෙන් පුංචි කතන්දරයක් බලමු. එක කැලෑවක හිටියා කුකුල් අම්මා කෙනෙක්. දවසක් මේ කුකුල් අම්මා උදේ ගෙදරින් එනකොට දැක්කා බිත්තර 3ක් ගෙදර ළඟ මිදුලේ තියෙනවා. කුකුල් අම්මා බිත්තර 3 අරගෙන ගෙදර ඇතුළට ගියා. ඊට පස්සේ පෙට්ටියක් අරගෙන ඒ බිත්තර 3 තියලා බලාගෙන හිටියා කවුද මේ බිත්තරවල ඉන්නේ කියලා. දවස් දෙකක් දවස් 3ක් ඔය වගේ සති දෙකක් බලාගෙන හිටියා. එක දවසක් උදේ කුකුල් අම්මා දැක්ක බිත්තර පුපුරලා චූටි කුරුළු බබාලා ඉන්නවා. බලමුද මේ කුකුල් බබාලා නෙමෙයි. රාජාලි බබාලා 3 දෙනෙක් හිටියා. මේ රාජාලි බබාලා 3 දෙනා හිතුවා මේ ඉන්නේ රාජාලි බබාලාගේ අම්මා කියලා. මේ කුකුල් අම්මා රාජාලි බබාලට ගොඩාක් ආදරෙන් හිටියා. මේ රාජාලි බබාලා කුකුල් අම්මට ගොඩාක් ආදරේ. දවස් 1 දවස් 2 චුට්ට දවස් ගෙවිලා ගියා. මේ රාජාලි බබාලා චුට්ට ලොකු වුණා. එක දවසක් කැලෑවේ ඉන්න නරි යාළුවා කුකුල් අම්මව හම්බෙන්න ආවා. අහනවා කුකුල් අම්මගේ මේ ඔයාගේ බබාලා නෙමෙයි නේද කියලා. කුකුල් අම්මා කියනවා ඔව් මේ බබාලා මගේ නෙමෙයි රාජාලි බබාලා. ඊට පස්සේ නරි යාළුවා කියනවා මේ රාජාලි ඉස්සරහ දවසක ලොකු වෙලා කුකුල් අම්මව කයි කියලා. ඒ කුකුල් අම්මා කියනවා නෑ මේ බබාලා මට ගොඩාක් ආදරේ නරක වැඩ කරන්නේ නෑ කියලා. ඔය වගේ චුට්ට දවස් ගියා. මේ රාජාලි බබාලා ගොඩාක් ලොකු වෙලා අත්තටු ගහලා ඈතට ඉගිලිලා ගියා. ඒත් මේ කුකුල් අම්මව අමතක කරේ නෑ. මෙයාලා හැමදාම රාජාලි බබාලා ඇවිල්ලා කුකුල් අම්මව බලලා ආදරේ කතා කරලා ගියා. හැමදාම ඔය වගේම කුකුල් අම්මයි රාජාලි බබාලයි ඒ ඔක්කොම ආදරේ සතුටෙන් හිටියා.